අපි වාහනයක වේගෙන් ගමනක් යද්දී වේගෙන් ගියොත් අපිට ගත වෙන කාලය අඩු වෙනවා කියලා වාට දැනලා තියෙනව නේද? ඒ වගේම අපි හිමින් ගියොත් අපිට ගත වෙන කාලය වැඩි වෙනවා කියලා වාට දැනලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අපි කියන්නේ ප්‍රතිලෝමව සමානුපාත වෙනවා කියලා. අද අපි බලමු ඕගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන ප්‍රතිලෝම සමානුපාත ගාණක් ඔගොල්ලන්ගේ නමෙන් කියනවා නම් මිනිස් දින ගැටලු ගාණක් අපි හදලා බලමු ලේසියෙන් මේක තේරුම් අරන් මොකද්ද මේක වෙන්නේ කියලා. අපි දැන් යන් මේ ගාණ හදලා බලන්න. මේ ගාණ කියන්නේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සේවකයන් 20 දෙනෙකු දින 10ක් වැඩ කරන්න ඕල්ලු. පළවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද කියලා. මුලින්ම අහන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ මිනිස් දින ගණන කීයද කියන එක. අපි ඔළුවට ගන්න ඕන දේ තමයි මේ මිනිස් දින කියන්නේ එක මිනිසෙට මේ වැඩේ කරන්න කොච්චර දවස් ප්‍රමාණයක් යනවද කියලා. දැන් අපි බලමු මේ මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද කියන ප්‍රශ්නේ හදන්න. මිනිස් දින කියන එක සමාන වෙනවා මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. මෙන්න මේකෙන් අපිට ලැබෙනවා මුළු මිනිස් දින ගණන කීයද කියලා. දැන් අපි බලමු මිනිසුන් ගණන 20යි දින ගණන වෙන්නේ 10යි. එතකොට මේ මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද කියලා අහුවම අපිට උත්තරය එනවා 20 ගුණ කිරීම 10 200යි කියලා. මිනිස් දින 200. අපිට ගාණ කියලා තියෙනවා දින 4ක් වැඩ කළ පසු සේවකයන් 5 දිනක ඉවත් වෙනවලු. එතෙන්දී දෙවනිට අපේ දෙවනි ප්‍රශ්නේදී අහන්නේ මුල් දින 4ේදී නිම කළ වැඩ ප්‍රමාණය සොයන්න කියලා. දැන් මුල් දින 4ක් වැඩ කරාම පස්සේ තමයි සේවකයන් 5 දිනක් අයින් වෙලා තියෙන්නේ. එතකන් මේ දින 4ේදී මේ සේවකයන් 20 දෙනාම වැඩ කරලා තියෙනවා. ඒක හින්දා අපිට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියද්දි අපි ගන්න ඕනි වැඩ ප්‍රමාණය වෙන්නේ මිනිස් දින මේ වැඩ ප්‍රමාණය වෙන්නේ මේ මුල් දින 4ේදී මිනිස් දින කලින් කිව්වා මිනිස් දින ගාන හොයන්නේ මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන කියලා. මේකෙදි මුල් දින 4ේදී කිව්වහම මං කලින් කිව්වා වගේ මේ සේවකයන් 20 දෙනාම ඉඳලා තියෙනවා. මේ මුල් දින 4 ගියාන් පස්සේ තමයි සේවකයන් 5 දෙනෙක් කුමක් හෝ හේතුවකින් අයින් වෙලා තියෙන්නේ. ඒකින්ද මේ මුල් දින 4ේදී වැඩ කරපු වැඩ ප්‍රමාණය මොකක්ද කියලා අපෙන් අහුවාම මේ ඔක්කොම කට්ටිය මේ මුල් දින 4ේදී ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කරපු වැඩ ගාන තමයි ලියන්න තියෙන්නේ. එතකොට අපිට එනවා මුල් දින 4ේදී කියන්නේ මේ මිනිස් දින ගණන කියන එක සමාන වෙන්නේ මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. මිනිසුන් ගණන වෙන්නේ 20යි. දින ගණන වෙන්නේ 4යි. එතකොට අපිට එනවා අන්තිමට උත්තරේ මිනිස් දින 80යි කියලා. දැන් අපි යන් ගානේ වැදගත්ම කොටසට. ඒ තමයි ප්‍රතිලෝම සමානුපාත කියන තියරි එක ඔයගොල්ලෝ යොදන්න ඕනි ගාන තමයි මෙතන තියෙන්නේ. දැන් මේකදී අපි මේ ගාන අපි පොඩිම කියවමුකෝ. ඉතිරි මිනිසුන් 15 දෙනා විසින් මෙම කාර්යය අවසන් කළ යුතු නම් ඔවුන්ට වැඩිපුර වැය වෙන දින ගණන කීයද කියලා අපෙන් අහන්නේ. දැන් ඔයගලන්ට මම මුලින් පටන් ගනිද්දිම කිව්වා අපි ගමනක් යද්දී වේගෙන් යනවා නම් අපිට ගත වෙන කාලය අඩු වෙනවා. අපි බැරි වෙලා හරි හිමින් යනවා නම් අපිට ගත වෙන කාලය වැඩි වෙනවනේ. අන්න ඒ විදිහට අපි මෙතනත් හිතමු. අපි වේගෙන් යනවා නම් වේගය වැඩි නම් වේගය වැඩි නම් ගත වෙන කාලය අඩු වෙනවා. ඊට පස්සේ වේගය අඩුයි ඒ කියන්නේ හිමින් යනවා නම් කාලය වැඩි වෙනවා. ඒක තේරෙනවනේ ඔයගොල්ලන්ට. දැන් ඒ විදිහටම මෙතනත් දැන් මිනිස්සු ගාන වැඩි වෙනවා නම් අපිට ගත වෙන කාලය අඩු වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ගාන වැඩි කරන්න පුළුවන් වැඩ ගාන එතකොට ටක් ගාලා ඒකට කරලා ඉවර කරනවා. දැන් ඒ විදිහට ගත්තහම මිනිසුන් වැඩි නම් ගත වෙන කාලය අඩු වෙනවා. ඒ මිනිසුන් ගාන අඩු වෙනවා නම් එන්න මිනිසුන් අඩුයි නම් ගත වෙන කාලය වැඩි වෙනවා. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන දින 4ක් වැඩ කරාන් පස්සේ සේවකයෝ 5 දෙනෙක් මොකක් හරි හේතුවක් ඉඳලා අයින් වෙනවා. දැන් ඕගොල්ලන්ට ඔළුවට එන්න ඕනේ දැන් මුන් අයින් වුණාන් පස්සේ
මිනිසුන් ගන්න අඩු වෙනවනේ. ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ගත වෙන කාලයත් වැඩි වෙනවා. අන්න ඒකින් තමයි මේ වගේ ප්‍රශ්නයක් මේගොල්ලෝ අහලා තියෙන්නේ වැඩිපුර කොච්චරක් දින ගත වෙනවද කියලා. දැන් මම මේ කියා දුන්න දේ ඔළුව තියාගෙන අපි යන් මේ තුන්වෙනි කොටස හදන්න. මේ තුන්වෙනි කොටස හදද්දී අපි මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි ඉතිරි දින ප්‍රමාණය. ඒ කියන්නේ ඉතිරි වැඩ ප්‍රමාණය හොයාගන්න එක. ඒ කියන්නේ ඉතිරි මිනිස් දින ප්‍රමාණය හොයාගන්න එක. ඒක අපිට කරන්න පුළුවන් මොකද අපි මුලින් හොයාගෙන තියෙනවා මුළු වැඩ ප්‍රමාණය මිනිස් දින වලින් 200යි කියලා. ඊට පස්සේ අර සේවකයෝ ඔක්කොම ඉද්දි දින 4කදී කරපු වැඩ ගාණක් කරලා තියෙන වැඩ ගාණ. ඒ කියන්නේ ඒගොල්ලෝ කරලා ඉවරයි නේ වැඩ ටික. ඒ ටිකත් අපි දන්නවා. එතකොට ඉතිරි වැඩ ප්‍රමාණය එනවා මිනිස් දින වලින්. ඉතිරි වැඩ මිනිස් දින වලින් එනවා. මේ මුළු වැඩ ප්‍රමාණය ඒ කියන්නේ මුළු වැඩ ප්‍රමාණය 200යිනේ මිනිස් දින. දින 4කදී ඒ කියන්නේ දැනට කරලා ඉවර වෙච්ච වැඩ ප්‍රමාණය අඩු කරලා දානවා. එතකොට අපිට එනවා අවසානයේදී මිනිස් දින 120ක් ඉතුරුයි කියලා. මේක තමයි ඉතිරි වැඩ ප්‍රමාණය වෙන්නේ. දැන් අපි මුලින් මං කිව්වා වගේ මේ මිනිස් දින 120ක් කියන්නේ එක මිනිස්සෙක්ට ගත වෙන දවස් ප්‍රමාණය තමයි මේ වැඩ ප්‍රමාණය ඉවර කරන්නේ. දැන් අපි ප්‍රතිලෝම සමානුපාතය කියන එක යොදන්නේ මෙන්න මෙතෙන්දී. දැන් අපි බලමු මෙහෙම ගමුකෝ. මිනිසුන් ගණන දින ගණන. දැන් එක මිනිහෙක්ට දින 120ක් ගත වෙනවා. ඒ කියන්නේ මේ මිනිස් දින 120ක් කියන්නේ එක මිනිහෙක්ට දින මෙච්චරක් ගත වෙනවා කියන එක. එතකොට එක මිනිහෙක්ට දින 120ක් ගත වෙනවා නම් දැන් ඉතිරි වෙලා ඉන්නේ මිනිස්සු 15යිනේ. ඒ මිනිස්සු 15 දෙනාට කොච්චර ගත වෙනවද දින? ඒකට අපි ඒ කියන්නේ අපි දන්නේ නැහනේ ගත වෙන දින ගණන. ඒකනේ දැන් හොයන්න හදන්නේ. ඒ කියන්නේ මේ 15 දෙනාට ගත වෙන දින ගණන තමයි දැන් හොයන්න හදන්නේ. ඒකට අපි මොකක් හරි x වගේ අගයක් දා ගන්නවා. ඒ කියන්නේ අපි නොදන්නා පදයක් දා ගන්නවා. දැන් අපි ප්‍රතිලෝම සමානුපාත කියන ඉයරිය අපි ඇප්ලයි කරලා බලමු මේකට. දැන් ඔයගොල්ලෝ මුලින්ම ඔළුවට දා ගන්න ඕනි මේ වගේ අනුලෝම සමානුපාත නම් මේක ඔයගොල්ලන්ට කෙලින්ම ගත්ත හැකි මේ 1:15 සමානයි 120 බෙදීමේ x කියලා. ඒ වුණාට මේක ප්‍රතිලෝම සමානුපාතයක් යන්නේ. ඒ කියන්නේ මේක පරස්පරයක් ගන්න ඕනේ එක පැත්තක. දැන් එතකොට අපිට මේක ගන්න පුළුවන් 1:15 සමානයි x බෙදීමේ 120 කියලා. දැන් මෙහෙම ගත්තේ මේක ප්‍රතිලෝම සමානුපාත වෙන හින්දා. ඒ කියන්නේ ප්‍රතිලෝම සමානුපාත වෙනවා කියන්නේ මේ එකක් වැඩි වෙද්දී අනිත් එක අඩු වෙනවා. දැන් මිනිස්සු වැඩි වෙනවා හරියි දැන් එක්කෙනෙක් වැඩ කරද්දි දින 120ක් යනවා නම් 15ක් වැඩ කරද්දී අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි ප්‍රතිලෝම සමානුපාතයක් කියන්නේ. ඒ ප්‍රතිලෝම සමානුපාතයක් නින්ද තමයි මෙතන මේ උඩයට මාරු එක පැත්තක උඩයට මාරු කරලා අපි ගන්න මෙතනදී. දැන් එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් මේක හරස් ගුණ කළා 15යි සමානයි 120යි x සමානයි 120 බෙදීම 15 කියන්නේ x සමානයි 8යි. දැන් මෙතන මේ අපිට x කියලා ආවේ මොකද්ද? මේ මිනිස්සු දැන් මේ දින 4ක් දැන් මේගොල්ලෝ මුලින් වැඩ කරලා තියෙද්දි ඉතුරු වෙලා තියෙනවනේ තව වැඩ කොටසක්. අන්නේ වැඩ කොටස කරන්න ගත වෙන දින ගණන මේ 15 දිනාට. එතකොට මේ x කියලා අපිට ආවේ 15 දිනාට ගත වෙන දින ගණන. දැන් ඊළඟට අපි බලමු මේකේ මුළු දින ගණන කීයද කියලා. ඒ කියන්නේ මේ මුළු වැඩේටම ගත වෙන මුළු දින ගණන. මුළු දින ගණන වෙන්නේ මේ හදන්නේ මේ තුන්වෙනි ගණනමයි. මුළු දින ගණන සමානයි. දැන් මේ මුලින්ම දින 4ක් වැඩ කරා. හරිද? දැන් 20 දිනක් එක්ක දින 4ක් වැඩ කරානේ. ඒ දින ගානට එකතු කරන්න ඕනි අපි. මේගොල්ලෝ මේ මෙතන දැන් ආපහු 15 දිනකින් වැඩ කරනවානේ. ඒ කියන්නේ දැන් 5 දිනක් මේ ගියාන් පස්සේ 15 දිනක් ඉතුරු වෙනවා. ඒ 15 දිනකින් වැඩ කරද්දී අපිට යන දින ගණන තමයි අපි මෙතන මේ x වලින් ගත්තේ. ඒකත් එකතු කරාම පස්සේ අපිට එනවා මුළු දින ගණන 12යි කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ මේ වැඩේ ඉවර කරන්න මේ 5 දිනකින් වුණාන් පස්සේ මේ වැඩේ ඉවර කරන්න
දින 12ක් ගත වෙනවා. දැන් මේ ප්‍රශ්නේදී අපිට අපෙන් අහන්නේ මේ 15 දෙනා වැඩ කරද්දී මෙම කාර්ය අවසන් කළ යුතු නම් ඒ කියන්නේ මේ ඉතිරි මිනිස්සු 15 දෙනාගේ මේ කාර්ය ඉවර කරගන්න ඕන නම් මේගොල්ලන්ට වැඩියෙන් ගත වෙන දින ගණන කොච්චරක්ද කියලා. දැන් මේ ගාන පටන් ගන්නදී ඕගොල්ලන්ට කියලා තියෙනවා මේගොල්ලෝ දින 10ක් වැඩ කරනවා කියලා. ඒ කියන්නේ මේ දින 10න් මේ 20 වැඩ කරා නම් 20 දෙනා වැඩ කරා නම් දින 10න් මේගොල්ලන්ගේ මේ වැඩේ ඉවර වෙනවා. ඒ වුණාට 5 දිනක් අතරමඟදී අයින් වෙනවා. ඒකෙන් හින්දා මේගොල්ලන්ට වැඩිපුර දින කීයක් ගත වෙනවද කියලා තමයි අහන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේගොල්ලන්ට ගත වුණ මුළු දින ගණන 12ක් කියලා. දැන් එතකොට අපිට නා වැඩිපුර දින ගණන මේ 12න් අඩු කරනවා මේ උඩ තියෙන 10යි. ඒ කියන්නේ කලින් මේගොල්ලෝ 20 දෙනාම හිටියනම් මේගොල්ලන්ට දින 10න් මේක ඉවර කරගන්න පුළුවන්. ඒ වුණාට 20 දෙනාම හිටියේ නෑ. මොකද අයින් වුණා 5 දිනක්. ඒකින් හින්දා මේගොල්ලන්ට මේ තව දින 8ක් ඒ කියන්නේ ඒගොල්ලෝ හිතුවට වඩා ඒගොල්ලන්ට වැඩ කරන්න වුණා. ඒකින් හින්දා මේ වැඩිපුර දින ගණන අපිට එනවා 12න් 10ක් 2යි කියලා. මෙන්න මෙහෙමයි ඒ ගාන ඉවර කරන්නේ. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් ප්‍රතිලෝම සමානුපාත කියන එක මෙතෙන්දී තේරුම් ගන්න ඕනි. ඒ කියන්නේ මිනිස්සු ගාන වැඩියෙන් ඉන්නවා නම් ඒකට ගත වෙන කාලය අඩු වෙනවා. ඒ වුණාට මිනිස්සු ගාන එන්න අඩු වෙනවා නම් අපිට ගත වෙන කාලය වැඩි වෙනවා. අන්න ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ වැඩිපුර දින ගණන කොච්චරද කියලා හොයන්න. දැන් මෙතෙන්දී අපිට ගන්න පුළුවන් මේ මුළු දින ගණන කියන එක අපිට ගන්න පුළුවන්. මේ මුලින් අපි දින 4ක් වැඩ කරා කියලා දන්නවනේ. ඒ කියන්නේ දින 4ක් මේ 20 දිනත් එක්කම වැඩ කරා. එන්නේ 4 තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ මෙතෙන්දි මේ 8 අපි හොයාගත්තේ මේ අන්තිමට ඒගොල්ලන්ට කරන්න ඉතුරුනා මිනිස් දින 120ක වැඩ. ඒ මිනිස් දින 120ක වැඩේ මේ මිනිස්සු 15 දිනෙට කොච්චර කල් ගියාද කියලා තමයි මේ X වලින් හොයාගත්තේ. ඒක තමයි මේ 8. එතකොට මේ අන්තිමට මුළු දින ගණන වෙන්නේ මේ 8යි මේ 4යි එකතු කරාම 12යි. එතකොට වැඩිපුර මේගොල්ලන්ට දින ගිහිල්ලා තියෙනවා මේ 12න් අර කලින් මේගොල්ලෝ හිටපු දින ගණන අඩු කරාම පස්සේ 2යි කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ වගේ ප්‍රතිලෝම සමානුපාත ගානක් හදන්නේ.